ඔන්න අදත් ගොඩක් ආදරෙන් මදුෂි මගේ channel එකට ඔයාලව පිළිගන්නවා. ඉතින් thumbnail එක දැක්ක ගමන් ගොඩක් වැදගත් වීඩියෝ එකක් අද මම අරන් ආවේ කියලා ඔයාලට තේරෙනවා. ඉතින් ඇත්තටම අම්මා කෙනෙකුගේ සංවේදීම ස්ථානයක් වන කාන්තාවකගේ සංවේදීම ස්ථානයක් වන මේ නිපල් එක එහෙම නැත්නම් තනපුඩුව ඇයි බබා හපන්නේ කියන එක ගැන තමයි මම කතා කරන්නේ. මොකද අපි දන්නවනම් එයා මොනවටද මේක හපන්නේ කියලා අපිට ගොඩක් දුරට ඒක කළමනාකරණය කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ සංවේදී ස්ථානයේ හැපුවම් පස්සේ ඒක තුවාල වුණාට පස්සේ බබාට කිරි දෙන්නත් අපහසුයි. ඒකෙන් විශේෂයෙන් බබාගේ පෝෂණය අඩාල වෙනවා. ඒ වගේම තමයි මානසිකව අම්මට ඒක මානසිකවත් වේදනාවක්, ශාරීරිකවත් වේදනාවක්. ඉතින් අපි හරියට හේතුව දන්නවනම් ඒක අපිට කළමනාකරණය කරගන්න පුළුවන් නම් මේ తত্ত্বය ගොඩක් දුරට මගහරව ගන්න පුළුවන්. ඉතින් අද ඒ ගැන තමයි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඇත්තටම බබාට දත් තිබුණත් නැතත් විදුරු මස් වලින් හරි යාගේ දත් වලින් විශේෂයෙන් පොඩි බබාලගේ දත් තියුණුයි. එතකොට ටිකක් වේදනාව වැඩි තමයි. නමුත් එයා විදුරු මස් වලින් හැපුවත් අපේ නිපල් එක හානි වෙනවා. ඉතින් ප්‍රධාන කාරණයක් තමයි බබා හරියට නිවැරදි ඉරියව්වෙන් පියයුරට සම්බන්ධ වෙලා නැතිකම. ඉතින් ඇත්තටම නිපල් එක විතරක් නෙවෙයි තනපොඩුව විතර පමණක් නෙවෙයි ඇත්තටම අර කළු කොටසේ වැඩිපුර කොටසක් බබාගේ කටට යන්න අවශ්‍යයි හරියට එයාට කිරි උරා බොන්න. ඉතින් ඒක ගැන අම්මලා දන්නවා. ඉතින් මේ නිවැරදි ඉරියව්ව නැති වෙලා එයාට කිරි ගලාගෙන එීම සිද්ධ වුණේ නැත්නම් එයා මේක හපන්න ගන්නවා. ඉතින් ඒ නිසා බබා ඇත්තටම තනපොඩුව හපනවා. ඉතින් මේක ගැන ඔයා සැලකිලිමත් වෙලා හිටියනම් ඔයාට මේ தত্ত্বය කළමනාකරණය කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම බබාට දත් වෙන කාලෙට මේ දත් වෙන කාලෙට ඇත්තටම එයාගේ මස්පිඩු වේදනාවක් ඇති වෙනවනේ. ඉතින් එතකොට එයා හරි කැමති මස්පිඩු පීඩනයට ලක් කරාම පොඩි සහනයක් ලැබෙනවා. ඉතින් බලන්න දත් වෙන කාලේ බබාලා ගොඩක් දේවල් හපනවනේ. ඉතින් අම්මලා රබර් දෙනවා බබාට හපන්න. ඉතින් මේකත් එක හේතුවක් බබා නිපල් එක හපන්න. ඉතින් ඔයාට තේරෙනවා නම් බබාට දත් වෙනවා කියලා. එතකොට බලන්න ඔයාගේ බබා නිතරම ඔයාගේ නිපල් එක හපන්න බලනවද කියලා. ඉතින් මේකට ඔයාට කරන්න පුළුවන් බබාට කිරි දෙන්න විනාඩි 5කට විතර කලින් එයාට පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ දාලා තියපු නැපියක් දෙන්න පුළුවන්. රබර් එක පොඩ්ඩක් හපන්න දෙන්න පුළුවන්. මේ වගේ ඔයගොල්ලන්ට ඒ දත් කැක්කුම නිසා ඇතිවෙන ඒ හපන හේතුව නැති කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාලා දැනගන්න අවශ්‍යයි. බබා මේ නිසාත් නිපල් එක හපනවා. ඇත්තටම ගොඩක් බබාලා කිරි බොන්න පටන් ගත්ත ගමන් වගේම කිරි බීලා ඉවර වුණාමත් මේ නිපල් එක හපනවා. ඉතින් කිරි බොන්න පටන් ගත්ත ගමන් නිපල් එක හපන්න එක හේතුවක් තමයි කිරි එන එක පොඩ්ඩක් අඩු වෙලා මන්දගාමී වෙන එක. ඉතින් මෙයා මේක හපන්නේ කිරි එන එක වේගවත් කරන්න. ඉතින් එයා හපලා බලනවා ඉක්මනට කිරි එනවද කියලා. ඉතින් අපිට මේක කරන්න පුළුවන්. ඉතින් ඔයාලා විශේෂයෙන් උණු වතුර එකක් හරි කිරි එකක් හරි අපි බොනවානේ. ඉතින් ටික ටික ඔක අමතක වෙලා මගේ ඇරලා යනවා බබා ලොකු වෙන්න. ඉතින් මේ නිසා කියලා ඔයාලට හිතෙනවා නම් විශේෂයෙන් එයා පටන් ගත්ත ගමන් ටික වෙලාවකින් හපනවා නම් ඔයා උණු වතුර බොන එක නැත්නම් කිරි එකක් බොන එක. ඉතින් කිරි එක නම් හැමතිස්සෙම බොන්න බෑ, ප්‍රායෝගික නැහැ. බබා කිරි බීලා ඉවර වෙනකොට අපි කිරි ගොඩක් බීලා තියෙයි සීනි දාලා. ඒක ගැන සැලකිලිමත් වෙන්න උණුසුම් දෙයක් පානය කරලා කිරි දෙන්න පුළුවන්. එහෙම හපනවා නම් ඒකෙන් ඔයා පීඩා විඳිනවා නම්. ඉතින් ඒ වගේම තමයි කිරි වේගවත් වෙනවා නම් මෙයාලා ඒක පාලනය කරන්න නිපල් එක හපලා බලනවා. එතකොට කිරියන වේගය අඩු කරන්න කියලා එයා නිපල් එක හපනවා. ඉතින් මේකත් එක හේතුවක්. ඉතින් මේක දැනගත්තම ඔයාලට ඒක කළමනාකරණය කරගන්න පුළුවන්. කිරි වේගවත් නම් බබාලා නිපල් එක හපනවා. ඉතින් මං කියවනේ
කිරි බීලා ඉවර වුණාමත් මේ අය නිපල් එක හපනවා කියලා. ඉතින් මේක ඇත්තටම එයාට කම්මැලියක් හිතෙනවා. දැන් එයාගේ බණ්ඩියත් පිරීලා. ඉතින් එයාට හිතෙනවා සෙල්ලම් කරන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා මෙයා මොනවද කරන්නේ? නිපල් එක හපලා බලනවා. ඉතින් බබාගේ බඩ පිරුණා. එයාට ඇති කියලා වගේ තේරුණා නම් හිමීට ඒ කිරි සම්බන්ධතාවය ඉවත් කරන්න පුළුවන් ඔයාලට. එයා කම්මැලි වෙලා ඒක අල්ලගෙන සෙල්ලම් කරාට නම් කමක් නැහැ. නමුත් ඉතින් නිපල් එක හපනවා නම් ඒ විදිහේ පුරුද්දක් තියෙනවා නම් ඔයගොල්ලෝ තේරුම් ගන්න මෙයා දැන් කම්මැලි. මෙයාගේ අවධානය දැන් වෙනතකට ගිහිල්ලා. එයාගේ අවධානය වෙනස් වුණාමත් විවිධ දේවල් වලට නිපල් එක හපන්න බලනවා. සෙල්ලම් කරන්න හිත ගියාමත් නිපල් එක හපන්න බලනවා. ඉතින් මේක ගැන චුට්ටක් සැලකිලිමත් වුණා නම් ඔයා හොඳින් බැලුවා නම් ඔයාට මේකත් පාලනය කරගන්න පුළුවන්. ඉතින් වටපිටාවේ දේවල් නිසා බබාගේ අවධානය වෙනස් වෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙනවා නම් ඒ වටපිටාව වෙනස් කරාම එයා නිපල් එක හපන එක නතර කරයි. ඉතින් මොන හරි සද්ද ඒ වගේම ආලෝකය, ගෙදර අයගේ දේවල් ඒ මොන හරි නිසා යාව බාධා වෙනවා නම් කිරි බොන එක එයාගේ අවධානය වෙනස් වෙනවා නම් ඒක නතර කරාම එයා නිපල් එක හපන එකක් නැහැ. ඒකත් ඉතින් සලකලා බලන්න. තව කාරණයක් තමයි බබා කිරි බිබී ඉන්න ගමන් නිින්ද ගියාම එයාටම දන්නේ නැතුව නිපල් එක හපන්න පුළුවන්. ඉතින් මේක ගැන සැලකිලිමත් වෙන්න. බබා නිින්දෙන් නිපල් එක හපනවා කියලා ඔයගොල්ලෝ දන්නවනම් එයා නිදාගත්තට පස්සේ ඒ සම්බන්ධතාවය ඉවත් කරන්න, පියවරත් එක්ක තියෙන සම්බන්ධතාවය ඉවත් කරන්න. ඉතින් මේ නිසා බබා නිපල් එක හපනවා. ඉතින් අපි ගොඩක් වේදනාව විඳින්න අවශ්‍ය නැහැනේ. ඇත්තටම නිපල් එක තුවාල වුණාම, පිපිරුණාම කොච්චර වේදනාවක් තියෙනවද කියලා අම්මා කෙනෙක් දන්නවා. ඉතින් මේ වගේ සුළු දෙයක් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් සැලකිලිමත්ව බලලා. ඉතින් නිින්ද ගියාම නොදැනුවත්වම මේ අය එක හපනවා. ඉතින් මේකත් ඔයගොල්ලෝ අවධානයෙන් බලන්න. මේක විශේෂ කාරණයක්. ඉතින් බලන්නකෝ අපේ අවධානය ගන්න ඕනුනම. ඒ කියන්නේ කිරි බොන වෙලාවට සමහරක් විට සමහර අය වැඩිමාල් ළමයා එක්ක කතා කර කර ඉන්නවා වෙන්න පුළුවන්. එයාත් චූටි නිසා එක්කෝ එයාට මොන හරි කියලා දෙනවා වෙන්න පුළුවන්. කායෙක් හරි ඔයා කතා කරනවා නම් එක්කෝ ඔයා දුරකථනය බලනවා නම් එක්කෝ ටීවී එක බලන් ඉන්නවා නම් ඔයාගේ අවධානය බබාට නැහැ කියලා තේරුණාම ඒ අය නිපල් එක හපනවා. ඉතින් දැන් කොච්චර ලොකු අවධානික කල්පනාවක වෙන කෙනෙක් එක්ක කතාවක එහෙම නැත්නම් ෆෝන් එක බල FB එකේ හරි මුකේ හරි ඔයගොල්ලෝ හිටියට එයා නිපල් එක හපපු ගමන් පූර්ණ අවධානය ඔයගොල්ලන්ගේ යනවානේ. ඉතින් පැටියා මේකෙන් කියන්නේ අම්මේ මා එක්ක ඉන්න මට අවධානය දෙන්න කියලා තමයි එයා මේ වෙලේ කියන්නේ. ඉතින් මේක චූටි පැටියාගේ ඉල්ලීමකටත් එයා කරනවා. ඉතින් බලන්න බබා නිපල් එක හපන්නේ ඔයාගේ අවධානය වෙනතකට ෆෝන් එකට ටීවී එකට එක්කෝ වෙන දෙයකට යාමද එයා නිපල් එක හපන්නේ කියලා. ඉතින් අපේ පැටියට අපේ අවධානය ඕන වෙලාවට අපි ආදරෙන් එක දෙමු. ඉතින් කිරි බොන වෙලාවට එයා කැමති එයා ගැන අවධානයෙන් ඉන්න එකට. ඉතින් මේකත් විශේෂයෙන් සලකන්න කියලා මම ඇත්තටම ඉල්ලීමක් කරනවා. ඉතින් මේ මොන කාරණයට වුණත් බබා නිපල් එක හැපුවා නම් ඔයා කවදාවත් කෑ ගැහෙනවා ඇති. නමුත් කෑ ගහන්න එපා බබා ඉස්සරහා. ඒක පුළුවන් තරම් පාලනය කරගන්න. මොකද එයාට තේරුණොත් එහෙම එයා නිපල් එක හපනවා අම්මා එතකොට කෑ ගහනවා කියලා මෙයාට මේක සෙල්ලමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි කෑ ගහන නිසා මෙයා නිපල් එක හපන්න පුළුවන්. ඒ නිසා ඒක ඉතින් ටිකක් අමාරුයි අපේ සංවේදී ස්ථානයක් තමයි මේ නිපල් එක කියන්නේ. නමුත් එහෙම කරන්න එපා. සමහරක් විට එයාට ඒක සෙල්ලමක් වෙලා දිගටම ඒක කරන්න පුළුවන්. ඉතින් චූටි පැටියට අවධානයෙන් කිරි දෙන්න. ඉතින් එතකොටත් මේක මග හරව ගන්න පුළුවන්. ඒ වගේම සීතල රෙද්දක් එහෙම නැත්නම් හපන දෙයක් ඔයා කිරි දෙන්න කලින් දෙන්න. ඒ වගේම තමයි විශේෂ දේ පියවර හපපු ගමන් ඇදලා ගන්න එපා. ඔයාගේ අතේ කුඩාම ඇඟිල්ල බබාගේ කටට දාලා එහෙම පියවර ඉවත් කරගන්න. ඇද්දොත් එහෙම ඒ ඇදීම නිසාම පියවර හානි වෙන්න පුළුවන්. නිපල් එක හානි වෙන්න පුළුවන්.
ඉතින් මේ දේවල් කරලා බලන්න ඔයාලටත් මේ පීඩාවෙන් ඉවත් වෙන්න මේ කරුණු ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් දැන්ට මගේ නිපල් එක පිපිරිලාද නැත්තම් මේක තුවාල වෙලාද කියලා දැනගන්නේ දැවිල්ලක් එනවා නම් ඒ වගේම තමයි රිදෙනවා නම් ඇඳුම වැදුනම රිදෙනවා නම් ලේ එනවා නම් ඒ වගේම ටිකක් කල් ගියාම පැසවල වගේ තියෙන්න පුළුවන්. මේ දේවල් වෙනවා නම් ඔයාගේ නිපල් එක පිපිරීමට ලක් වෙලා තුවාල වෙලා ඉතින් ඒ වගේ දේවල් වලට ලක් වෙලා තියෙනවා. ඉතින් මේව වෙච්ච ගමන් අපිට කරන්න තියෙන හොඳම දේ තමයි තුවාල වෙලා නම් මව්කිරි ආලේප කරන එක. මව්කිරි හොඳට ආලේප කරලා ඒක වේලෙන් අරින්න. ඊට පස්සේ වේලුණාට පස්සේ නැවත නැවතත් මව්කිරි ආලේප කරන්න. ඇත්තටම මේක තමයි ඒ තුවාල වෙච්ච නිපල් එක හොඳ කරගන්න තියෙන හොඳම විසඳුම. මොකද මව්කිරි කියන්නේ බබාට කිසිම විසක් නැහැ. ඉතින් මාස 6ට වැඩි කෑම පටන් ගත්ත බබාලා ඉන්න අම්මලට නම් බටර් ටිකක්, මී පැණි ටිකක්, එළඟි තෙල් චුට්ටක් ඒ නිපල් එකේ ගෑවම ඒත් හොඳ වෙනවා. නමුත් වඩා හොඳයි අපි මව්කිරි පාවිච්චි කරන එක. ඉතින් ඒ වගේම තමයි මේක දිගටම තියාගන්න එපා. ඒක සුව කරගන්න. මොකද නැත්තම් බබාගේ කටෙත් දැන් කිරි බොන බබාගේ වුණත් ඒ වගේම තමයි කෑම කන බබාගේ විශේෂයෙන්ම විස බීජ තියෙනවා. ඉතින් ඒක අපේ මේ නිපල් එක තුවාල වෙලා ඒක ඇතුලෙන් ගමන් කරොත් එහෙම ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට බබාට අපිට අවශ්‍ය පෝෂණය හරියට දෙන්න බෑ. ඉතින් මානසිකවත් මේක කරදරයක් වෙනවා. ඉතින් මේ කරුණු වලින් අපිට මේක කළමනාකරණය කරගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. තවත් මේ වගේ අම්මා කෙනෙකුට මේක ෂෙයා කරන්න. මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් ලස්සන අලුත් වැදගත් වීඩියෝ එකකින් ආය හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.